ආයුබෝවන් මේ ලෝකේ අපට නොපෙනෙන අద్භූත සිදුවීම් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ කැමරාවේ සටහන් වූ අద్භූත සිදුවීම් කිහිපයක් පිළිබඳව. ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකේ අවසානයේත් එක්ක රැඳී සිටින්න. මම මුලින්ම කතා කරන වීඩියෝ එක අරගත්තේ Signals කියන YouTube channel එකෙන්. මේ YouTube නාලිකාවේ පුද්ගලයන් දෙදෙනා මුහුණ දුන් අద్භූත සිදුවීමක් පිළිබඳවයි දැන් අපි බලන්නේ. මොවුන් දෙදෙනා මෝටර් රථයේ ගමන් කරන විට රාත්‍රියක මුහුණ දුන් සිදුවීමක් තමයි මෙය. බලන්නකෝ මොවුන්ට වෙන සිදුවීම. දුරින් සිට කවුරුන් හෝ පුද්ගලයෙක් මොවුන් දෙස බලා සිටිනවා. මොවුන් එම ස්ථානයට ගියත් කිසිවෙක් බලා ගන්න නැහැ. නමුත් බලන්නකෝ සිදුවෙන අద్භූත දේ. එලියෙන් කවුරුන් හෝ පුද්ගලයෙක් පැමිණ මොවුන්ගේ මෝටර් රථයට අතක් තබයි. මේ දුටු විකසම බය වී මොවුන් වේගයෙන් මෝටර් රථයෙන් මෙතනින් ගමන් කරයි. මෙම ප්‍රදේශයේ කිසිවත් නිවාස නැති අතර මෙය දුෂ්කර ඉතාමත් පාළු පළාතකි. මෙම සිදුවීම මොවුන් අන්තර්ජාලයට දැමූ පසු මේ සමගයේ කතාබහට ලක් විය. දැන් අපි බලන්න යන්නේ ගොවිපලක සේවය කරන ඩීනා කියන කාන්තාවගේ කැමරාවේ සටහන් වී තිබූ වීඩියෝවක් පිළිබඳව. මෙම කාන්තාව රාත්‍රී කාලයේ බඩහිරිඟු වගාව මුර කරන අතරගත් වීඩියෝවකි. මේ YouTube එකට මුදා හැරිය පසු සියල්ලගේ කතාබහට ලක් විය. බලන්නකෝ මෙම කාන්තාවගේ කැමරාවේ සටහන් වී ඇති වීඩියෝව. කුමක් හෝ දෙයක් බඩහිරිඟු ගස් සොලවාගෙන වේගයෙන් මේ පැත්තට යනවා. ඔබත් දුටුවාදය. ඉන් පසුව එම කාන්තාව තමන්ගේ ටෝච් එක ඕෆ් කර නැවත ටෝච් එක ඔන් කරද්දී අපට බලා ගන්න පුළුවන් ඈතින් කවුරුන් හෝ පුද්ගලයෙක් ඇති අතර ඔහු මෙම කාන්තාව දෙස බලා සිටී. මෙම කාන්තාව බය වී ඔබ කවුරුන්ද කියා ඇසුවත් ඔහු කිසිවක් නොපවසයි. කාන්තාව බය වී විකසින්ම මෙතනින් යයි. දැන් අපි බලන්න යන්නේ නිවසක CCTV කැමරාවක සටහන් වී තිබූ වීඩියෝවක්. රාත්‍රී කාලයේ තම මෝටර් රථය එළියෙන් නවතා තිබූ මෙම නිවසේ අයිතිකරු දකිනවා මෝටර් රථයේ ඉදිරිපිට පුද්ගලයන් දෙදෙනෙක් නිවස දෙස බලාගෙන සිටිනවා. මෝටර් රථයේ හෙඩ්ලයිට් එක දැල්වෙන විට මොවුන් දෙදෙනා පැහැදිලිව කැමරාවට පෙනෙන අතර මෝටර් රථයේ අයිතිකරු මෙතනට වහාම ගොස් ඔවුන් දෙදෙනාව පළවා හරින්නට කටයුතු කරනවා. බලන්නකො වෙන දේ. මෝටර් රථයේ ලයිට් ඕෆ් කර නැවත මෝටර් රථයේ හෙඩ්ලයිට් ඔන් කරන විට එතන සිටි පුද්ගලයින් දෙදෙනා නොපෙනේ. මේ දුටු මෝටර් රථයේ හිමිකරුද විස්මයටපත් විය. දැන් අපි බලන වීඩියෝ එක කුඩා දරුවෙක් සෙල්ලම් කරන විට ඔහුගේ තාත්තා රෙකෝඩ් කළ වීඩියෝවකි. මේ ආකාරයට මොවුන් දෙදෙනා පමණක් නිවසේ සිටින විට මේ ආකාරයට දොර විවෘත වී එකවරම කවුරුන් හෝ මොහු දෙසට පැමිණේ. ඔහු එන විට අසල තිබූ සෙල්ලම් බඩුද පෙරලගෙන පැමිණේ. මෙයට බය වූ තාත්තා වාහම දරුවා වෙත දුවගෙන ගියේය. මොවුන් දෙදෙනා පමණක් නිවසේ සිටින විට මෙසේ වූයේ කොහොමද? ඔබ නැවතත් මෙය නරඹන්න. දැන් බලන වීඩියෝ එක රාත්‍රී කාලයක අතහැරලා දාපු පරණ බිල්ඩින් එකක පුද්ගලයෙක් රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ කාටත් හිතා ගන්න බැරි අමුතු දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන පෙනෙන අඳුරු කාමරය තුලට කුමක් හෝ සෙවණැල්ලක් ඇතුල් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම නැවතත් ඒ පෙන්වන්න. හොඳින් බලන්න. ඔයත් දැක්කද? මෙම වීඩියෝ එක YouTube එකට දැම්මට පස්සේ මේ කාටත් ප්‍රශ්නයක් විය. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ මම පෙන්නපු වීඩියෝස් වල සිදුවීම් 100%ක් ඇත්ත කියලා මට කියන්න බෑ. මොකද මාත් මේව YouTube එකෙන් අරගත්ත වීඩියෝ. ඔයා channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් මේ වගේ dark videos දිගටම ගේන්න ඉතින් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.